හයි ඔයාලට කොහොමද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න මමත් ඉතින් අද හවස් වරුවේ වැඩ සටහන කොහොමද කියලා තමයි ඔයාලට අරන් ආවේ. ඉතින් මේ දවස්වල අවුව වැටෙනවනේ. අවුව වැටෙන නිසා තියෙන රෙදි ඔක්කොම වේලා ගන්න තමයි මම මේ try කරන්නේ. අදත් රෙදි ගොඩක් වේලාවුවා. දැන් උදේ වරුවට බබා එක්ක ඉස්කෝලේ ගිහිල්ලා ඒ වැඩ කරන නිසා ලොකු වෙලාවක් නැහැ. ඒ ගෙදර ඇවිල්ලා ඒ තියෙන පැය කීපේ තමයි මේ වැඩ ටික කරගන්න. ඉතින් ඔය විදිහට රෙදි ඔක්කොම මම අදාලා තැන් වලට දානවා. බබාගේ රෙදි වෙනම, මගේ රෙදි වෙනම, හස්බන්ඩ්ගේ රෙදි වෙනම. එහෙම නැති වුණාම අර රෙදි ගොඩවල් හැම තැනම තියෙනකොට හරි ඉසේරදයක් මට. විශේෂයෙන් මේ කාමරේ අපිට ලොකු ඉඩක් නැහැනේ, පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන. ඒකෙත් අර හැම තැනම රෙදි දකින්නකොට ඒක හරි ඉසේරදයක්. ඉන්නා ගෙදර වැඩ ඔක්කොම පැත්තක දාලා වේලලා තිබ්බ රෙදි ටික සේරම නමලා දාන්න තමයි හදන්නේ. දැන් ඉතින් මේ රැස්ති වෙන්නේ අවසතට උයා ගන්න. ඔය විදිහට රෙදි නැමුවා. මේ කාමරේ නම් ඉතින් කොහොම අස් කරත් අස් වෙන්නේ නැහැ. හැමතිස්සෙම හැඩි වෙලා තමයි තියෙන්නේ. මොකද බබා හින්දා එයා හැම වෙලාවෙම සෙල්ලම් කරන්නේ ඔය මුනි කුඩි ගත එක්ක ඇඳ උඩ. ඉතින් ඒ හින්දා ලොකු වෙලාවකට මට එහෙම ලොකුවට පිළිවෙලට අස් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. හවසට තමයි අස් කරන එක අස් කරන්නේ හොඳටම. උදේ වරුවෙත් එහෙම ලොකුවට අස් කෙරිල්ලක් වෙන්නේ නැහැ. පොඩක් ඇඳගස්සා දාලා. ඇත්තම කතාව ඒකයි. මේ හවස් වරුව තමයි මම හොඳටම ඇඳ ඩීප් ක්ලීන් කරලා හොඳට අස් කරගන්නේ. ගෙදර නැති නිසා ගෙදර ඉතින් හරි ඉක්මනට කෙලිට වෙනවා. සෙනසුරාදා ඉරිදා තමයි ගොඩක් වෙලාවට හොඳට මස් වෙන්නේ, දූවිලි පිහ දාලා ඒවා මේවා වෙන්නේ. ඉතින් අනිත් දවස් ටිකේ මම උපරිම උත්සාහ කරනවා පිළිවෙලකට තියාගන්න. ඉතින් අපේ පැංචිත් එක්ක ගොඩාක් වෙලාවට බෑ මේ පේන්නේ නැද්ද මේ ගත්ත දේවල් හැම තැනම. අද මම උයන්නේ කැකිරි මාළුවක්. අද දැන් කන්න නෙමෙයි උදේට කන්න. කැකිරි හරි ගුණ කෑමක් කියනවනේ. ඉතින් මේක පොලොස් වගේ උයා ගත්තාම හරිම රසයි. ඔය විදිහට කෑලි දිග අතට කපා ගන්න. ඔයිටත් වැඩි දිගට කපා ගන්න පුළුවන් නම් හොඳයි. මම මේ මගේ පහසුවට තැම්බෙන්න පහසුවට අද හරි මහන්සි. අද ගමන් ගොඩක් ගිහිල්ලා වැඩ ගොඩක් කරගත්ත දවසක්. ඉතින් ඒ හින්දා හරි මහන්සි. උදේට ගන්න තමයි මම මේ කැකිරි එක හදන්නේ. රැයට නම් පහන් කන්න ලෑස්ති. ඔයාලත් මේ විදිහට කැකිරි වල කහට ගතිය යවනවද? අපි නම් මම නම් යවනවා. ඇත්තටම කිව්වොත් කැකිරි මේ විදිහට නෙවෙයි මැද කෑල්ල හැන්දකින් හූරලා අයින් කරන්නේ ඔන්න ඔය විදිහට. නමුත් මට අර තියෙන හදිසියටයි හේතුවටයි මම මේ විදිහට සුද්ධ කරගන්නවා. මේක නම් අර ලොකු ඝනකමක් නැති හින්දා හැන්දෙන්ම සූරලා සුද්ධ කරගත්තා. ඉතින් යාළුවනේ මේක මම භාගයක් වීඩියෝ කරගෙන යනකොට බබා අඬවුවා. ඉතින් එතකොට එතනින් එහාට වීඩියෝ වෙලා නැහැ. 3-5 දානේම මොනවත් වීඩියෝ වෙලා නැහැ. අනේ ඒකට සමා වෙන්න මම වෙන දවසක හරියට පිළිවෙලකට වීඩියෝ එක කරලා කැකිරි මාළුවක් වෙන විදිහ ඔයාලට පෙන්නන්නම්. ඔය විදිහට කැකිරි කපාගෙන ඒ ටික ඔක්කොම හොදලා භාජනයකට දාන්න මම දැන් ලෑස්ති. ඔය විදිහට හොඳට දෙපාරක් විතර හොදන්න ඕනේ. මොකද මේවා අපි කොහෙ තිබිලා අරන් එනවද කියන්න දන්නේ නැහැනේ. එහෙනම් දෙපාරක් විතර හොඳට 3 පාරක් විතර හොඳට හොදලා මේ දාලා ඊට පස්සේ ඒකට මිරිස් කහ 3-5 එතකොට දැන් මම ඔය පෙන්නන්නේ එනසල් කරාඹු නැටි සුදු ලුණු රම්පේ කරපිංචා උළුහාල් ඒවා ඔක්කොම දාන්න. මම මේකට ඉඟුරු විතරයි දාන්නේ නැත්තේ පොලොස් මාළුවක් හදන විදිහටම තමයි. ආය කුරුඳු පොත්තු කරාඹු නැටි ඒවත් දානවා. රම්පේ කරපිංචා ඔය මම දැන් මේ දියකිරි ටිකක් ඒ ටික මදි වගේ කියලා හිතන නිසා මම තව වතුර චුට්ටකුත් එකතු කරවුවා. සමහරක් අය බිම තියලා කිරිම දාලත් උයනවා. මේකට ගොරක දාන්නේ සමහරක් අය දානවා. නමුත් මේ මම ගොරක දාන්නේ ඇඹුල් බලලා. මොකද කැකිරි ටිකක් ඇඹුල් මාළුවක්නේ. ඉතින් ඒක හින්දා මම දාන්නේ ඇඹුල් බලලා. ඔය විදිහට කැකිරි ටික ලිපේ තියලා තැම්බෙන්න බලනකොට හොදන්න තියෙනවා මාර ගොඩක්. ඉතින් ඔය පේන්නේ නැද්ද ඔක්කොම ಜಾති හොදලා ඒ ටික ඒ විදිහට ඉවරයක් කරගත්තාම හරි නිදහස් නේද කුස්සියට. ඒ අතරට බෝතල් වලට වතුර දා ගන්න ඕනේ. වතුර පෙවෙනවා අඩුම නිසා මම බෝතල් වලට වතුර තියලා තියෙන්නේ. එතකොට අර දකින්න වෙලාවට ටිකක් හරි බොනවනේ. හවස් වරුවට මේ විදිහට ඔක්කොම කුස්සිය ක්ලීන් කරගත්තාම හරි හිතට හොඳයි උදේ නැගිටිනකොට. ඉතින් මම ඔක්කොම ක්ලීන් කරලා මම සාමාන්‍යයෙන් ගෙදරක වැඩ කරනකොට අරයා කරයි මෙයා කරයි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මට පුළුවන් හැම වෙලාවකම මම මගෙන් වෙන්න ඕනි වැඩ ටික කරනවා. මම ඒක හැම වීඩියෝ එකකම කියනවා. ඔයාලා උනත් පිරිසක් එක්ක ජීවත් වෙනවා නම් හරියා කරයි මෙයා කරයි කියලා බලාගෙන ඉන්න එපා. අපිට පුළුවන් වෙලාවට අපි වැඩ කරන්න. මම කොහොමත් මගේ මානසික මට්ටම දැන් හොඳ අතට තියාගන්න උත්සාහ කරන්නේ. මං ඇඟට අමාරුවක් තියෙනවා නම් එහෙම දේවල් තියෙනවා නම් මං එදාට ලොකුවට වැඩ කොටසක් කරන්නේ නැහැ. දැන් මම වැඩ කරන්න ඕනි ප්‍රමාණවල් ලියනවා. මට මේ ටික සුද්ධ කරගන්න ඕනි කියලා හවසට මං කල්පනා කරගන්නවා. කොලේක ලියා ගන්නවා. ලියාගෙන ඒ ටික පමණයි මං කරන්නේ. මොකද නැත්තම් මේ බබාගේ වැඩයි බබාගේ ලස්සන දේවලුයි ඔක්කොම අපිට මිස් වෙනවා මේ කුස්සියට ගෙවල් වල වැඩවලට ඉර වුණාම. අනික ඉතින් ගෑනු අපි කුස්සියටම වෙලා ඉන්න ඕනි කියලා හැම එකක් නැහැනේ නේද? අපිට පුළුවන් හැම වෙලාවකම අපේ නිදහස ගැන අපි ජීවත් වෙන නිදහස ගැන පරිසරයත් එක්ක සබහාදහමත් එක්ක එහෙම ඉන්න පුළුවන් වෙන්න ඕනේ ගැහැණු ළමයෙකුටත් ගැහැණියකටත්. ගෑනු ළමයි හොඳට මතක තියාගන්න දුවේ පුතේ නංගිලා මල්ලිලා අපි විවාහ ජීවිතයකට ඇතුල් වෙනවා නම් ඕගොල්ලෝ හරි කඩිසර වෙන්න, කම්මැලි නැති වෙන්න, නැත්තම් ඕගොල්ලෝ ජීවිතේ හදාගන්න බැරි වෙනවා. අපි උනත් ගෙදර හොරතලයට හැදුනහම තැනකට ගියපුවාම ඕගොල්ලෝ තමයි එතනදී අසරණ වෙන්නේ. ඉතින් ඒ හින්දා හොඳට ගෙදර දොරේ වැඩපළ පුරුදු වෙන්න තියෙන වෙලාවට අම්මට උදව් කරන්න. ඔයාගේ අම්මට ඔයා ගියපුවාම ආයෙ උදව්වක් කරන්න තියා සමහර වෙලාවට ගෙදර එන්නවත් පුළුවන්කමක් නැති වෙනවා. ඉතින් ඒ හින්දා ඒක හැමෝටම පුදු ස්වභාවයද යන ආර්ථික මට්ටමත් එක්ක හැමෝටම තියෙන තත්ත්වයක් තමයි ඒක. ඉතින් ඒ හින්දා හොඳට වැඩ පුරුදු වෙලා ඉන්න ටිකේ අම්මත් එක්ක සතුටින් ඉන්න, ඔයාගේ ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න. ඒ විදිහට වැඩපළ ටික කරගත්තාම තමන්ගේ ගමන යන්න හරි ලේසි. නැත්තම් ජීවිතේ ඔයාලට ගියපුවාම මේ පරිසරයට හැඩගැහෙන්න හරිම අමාරු වෙනවා. ඉතින් ඒක හින්දා සතුටින් ඉන්න ඕන නම් අපේ දේවල් අපි වැඩි දියුණු කරගෙන හැම අතින්ම දක්ෂ කෙනෙක් වෙලා තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්නේක හොඳයි. එහෙම නොවුනයි කියලා ලොකු ගැටලු ඇති වෙන්නේ දැන්. නමුත් සමහර පිරිස් ඉන්නවා අපිට එහෙම අර විශේෂයක් කියලා කරන්න බැරි පිරිස් ඉන්නවා. ඉතින් ඒ හින්දා තේරුම් කිරීම විශේෂයක් නෙවෙයි, තේරුම් ගැනීම අපහසුතාව දෙන මිනිස්සු ඉන්නවා. මෙයාත් මෙහෙමම වෙන්න ඕනේ, මෙයාත් මෙහෙමම වෙන්න ඕනේ කියන එක හිතෙනවා. ඉතින් ඒ හින්දා හැම දෙයකටම පුරුදු වෙලා යන එක තමයි හොඳම දේ. කතාවෙන් ඔන්න කුස්සියේ වැඩ ඔක්කොම ඉවර කරගත්තා. දැන් අතපතු ගාලා හස් කරලා දාලා ඇඟ හිම හොදගෙන ඉතින් නිදා ගන්න තමයි තියෙන්නේ. මං කියන්නේ ගියේ හොඳ ඉවසීමක් තියෙන්න ඕන ජීවිතේ ජීවත් වෙන්න. ගෙදරකම ප්‍රධානම දේ ඉතින් කුස්සියනේ. කුස්සිය හොඳට හස් කරගත්තාම මේ හිතෙන් නිදහස් නේද? ඔන්න මයි කැකිරි මාළුව තියෙනවා. තව චුට්ටක් ඉදුණාම දැන් හැටි ඒක හිඳලා තියෙන කෑල්ල කරන් බලන්න කෑල්ල පොඩි වෙනවා නම් ඒක මේ එතකොට කිරි දාන්න පුළුවන්. තව මගේ නම් ඉදිලා නැහැ. තව චුට්ටක් කරලා තිබ්බහම හොඳට මිදෙනවා. මේ වගේ දේවල් දරුවන්ට කන්න පුරුදු කරන්න. මේ අපි හැමදාම අපිට සමහරක් වෙලාවට අර එයාලා ආසම දේවල් අපිට දෙන්න බැරි වෙනවා. ඒ උනාට දේශීය දේවල්, දේශීය කෑම බීම දෙන්න පුරුදු කරන්න. ඒ වගේ තමයි හරිම ගුණ තියෙන්නේ අපි ඔය අනම්මනම් දේවල් දෙනවට වැඩිය. ඉතින් ඉවරයි කියලා හිතාගෙන ඕන් සාලෙට ආවා. කෑම කාමරේට ආවහම එතනක් තියෙනවා සෑහෙන ගොඩක් අස් කරන්න. ඒ ටිකත් ඔක්කොම අස් කරලා දාලා තමයි නිදා ගන්නවා කියලා හිතුවේ. නැත්තම් හෙට උදේට ආයෙත් මේ ප්‍රශ්න ආයෙත් ඒවා දකින්නකොට ආයෙත් ප්‍රශ්න නෙමෙයි, ඒවා දකින්නකොට ආයෙත් ඔළුවට නිකන් ආයෙත් එකම දේනේ කරන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔය තියෙන කැකිරි මාළුව දැන් නම් කිරි දාන්න පුළුවන්. දැන් ඉතින් කිරි ටික දාන්න තමයි යන්නේ මම මේ. මිටිම කිරි ටිකක් දැම්ම අපි පොලොස් උයන්නේ. එතකොට වගේ මිටි කිරිම ටිකක් දාලා දැන් ඕකේ මීට දෙතුන් පාරක් උතුරනකන් තියලා වහලා තියන්න තියෙන ගින්දර අඩු කරලා පොලොස් ව්‍යංජනේ උයනවා වගේමයි. හරිම රසයි උදේට, හරිම රසයි. හදලා බලන්නකෝ. මං ආයෙ පාරක් ඔයාලට හදලා පෙන්නන්නම් හරියටම කැකිරි මාළුවා. ආපහු ඉතින් ඔන්න කුස්සියේ වැඩ ටික ඉවර කරලා සාලෙට ආවා. ඉතින් ඔන්න
දැන් හස් කරගෙන යනවා. මම මේ වීඩියෝස් කරන්න ඉගෙන ගන්න එඩිට් කරන්න දැන් ෆෝන් එකේම බලලා එහෙම තමයි එඩිට් කරන්න ඉගෙන ගන්න. ඉතින් වොයිස් කරන්න එහෙම ලොකුවට මේකක් නැහැ. ඉතින් ඔයාලා අඩුපාඩු ඇති. සමහර වෙලාවට මට මහනකොට හිතෙනවා එකම දේ හැමදේම කියලා. ඉතින් සමා වෙන්න ඕනේ එහෙම අඩුපාඩුවක් තියෙනවා නම්. ගෙවල් අස් කරිලා තමයි ඉතින් එපාම වෙන වැඩේ මට නම් හවස් වරුවට. දැන් ගොඩක් දුරට හැබැයි දුව එයා ගත්ත තේවල් එයාගේ තැන් වලින් තියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක ඉස්කෝලේ ගියපු හින්දා හොඳ දේවල් පුරුදු වෙලා ඉන්නවා. හැමදාම මෙහෙමයි මම කොහොමත් ගෙදර කුස්සිය අස් කරලා දාලා තමයි නිදා ගන්න උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට. එහෙමත් වෙලාවක තමයි මට බැරිම අවස්ථාවක තමයි මම එහෙම කරන්න තියෙන්නේ. මගේ කැකිරි මාළුව. ඒකත් ඉතින් සැරෙන් සැරේ ගිහින් බලන්න ඕනේ. පේනවනේ ගේ අස් කරලා දාගත්තාම හරීම ඒකේ හිතට නිදහසක්. බබා පාඩම් කරන තැන අපේ එළියාවට වටපිටාව රැට එහෙම තමයි. හරි. එහෙනම් ඉතින් ඉවරයි. අපි දැන් බලමු. ඊට පස්සේ මොකද කියලා මම පැහැදිලිකිරින්දි හොඳටම නිින්ද ගිහිලා යාගේ අපච්චිත් එක්ක ඊපස්සේ මමත් ඇඟ හොදාගෙන මහන්සි අරගෙන පොඩ්ඩක් එළියට ආවා. මහස දිහා බලාගෙන ඉඳලා ටිකක් වෙලා හෙට තියෙන වැඩ මොනවද කියලා මතක් කරලා ඒ ටිකත් ඔක්කොම ලියාගෙන පුංචි වෙලාවක් විනාඩි 5ක් විතර දාසේ හිටියා බුදුන් වැඳලා ඒ ටික කරලා වෙලාවක් නැහැ මට උදව් කරන්න මම බුදුන් වඳින්න මම වෙලාවකට රැයට තමයි බුදුන් වඳින්නේ ගොඩාක් වෙලාවට 6ට විතර වන්දනා කරනවා දුවත් එක්ක නමුත් මට අර හිතේ නිදහසකින් වන්දනා කරන්න පුළුවන් වෙන්නේ ඒ වෙලාවට එහෙනම් ඉතින් ගිහින් එන්නම් thank you බලනවට මෙන්න තියෙනවා උදේට මගේ කැකිරි මාළුව රස පාටයි නේද මේක පොලොස් මාළුවක් වගේම රසයි මේකත් එක්ක විතරක් බත් ගන්න පුළුවන් ඔයාලා හදලා බලන්නකෝ මං කියනවට අනිවාර්යයෙන්ම එහෙනම් ආයෙමත් කියනවා ගිහින් එන්න thank you බලනවට හැමෝටම ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරන්න කියලා පරිස්සමෙන් ඉන්න ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එනවා ගිහින් එන්නම් එහෙනම්
අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් මට කියන්න. ඉතින් ආයෙමත් කියනවා මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට thank you ගොඩක්.